ආයුබෝවන් ඔබ සියලු දෙනාටම. අද අපි බලමු මහානකමට ආසාව ඇති කරගෙන නාගලෝකයේ සිට පැමිණ භික්ෂුවකගේ වෙස්මාරුකෙගත් නාගයාගේ කතාව. මහන් සිත ඔබේ ජීවිතයට ආලෝකයක් ගෙන දේවා. නාගලෝකයේ ඉඳලා මහානකමට ආසාවෙන් ණයෙක් වෙස්මාරු කරගෙන මහාන වුණා. ණයින්ගේ ස්වභාවය තමයි නිදා ගන්නකොට අනිවාර්යයෙන්ම මේ කොච්චර වෙස්මාරු කරන හිටියත් එයා ණයෙක් වෙනවා. නිදා ගන්නකොට ඊට පස්සේ මෙයා සක්මන් කර කර භාවනා කරනවා. දවස් ඒ කුටියේ තව ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේ හැමදාම පාන්දර 2ට විතර සක්මන් භාවනාවට යනවා. ආයේ පාන්දර 5ට එන්නේ කුටියට. එළියට ගිහිල්ලා. හැමදාම එහෙමයි. දැන් මෙයා ස්වාමීන් වහන්සේ ඉන්නේ නැති බව දැනගෙන නිදාගත්තා. ඔන්න දැන් ණයෙක්. ඉතින් පොදක් වැටුණා. වැහි පොද වැටෙන නිසා එළියට ගිහින් ස්වාමීන් වහන්සේ ඇතුළට ආවා. ඇවිල්ලා දොර අරිනකොට කාමරෙන් එකයි නයා. කෑ ගැහුවා. අවට කුටිවල ස්වාමීන් වහන්සේලා වැදියා. ඇයි කියනු ණයෙක් හිටියා. දොර ඇරලා බලමු ණයෙක් නෑ. ඇඳුමට අර ස්වාමීන් වහන්සේ භාවනා කරනවා. කිව්වම් ඔබ ණයෙක් නේ. ඔව් කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට කැඳගෙන ගියා. බුදුරජාණන් වහන්සේලා දාලා නාග ලෝකෙ ඉපදුන කෙනා නිවන් දකින්න මහන්සි වෙන්න එපා කිව්වා. ඔබ ගොඩාක් පින් කරන්න කිව්වා මිනිසෙක් වෙන්න. ඇයි මේ ජීවරයේ ශරීරයේ දරන්න පුළුවන් මේ මිනිසෙකුට? ඒ නිසා නාග ලෝකේ ඉඳලා ඔබ මිනිස් වෙලා ඇවිල්ලා තියෙනවා නම් යම් කෙනෙක්. ඒ නාග ලෝකේ ගොඩාක් පින් කරලා තමයි මනුස්ස ලෝකෙට ආවේ. දැන් තේ මොකද්ද? ජම්ම ගතියට හිත වැටිලා ආපහු තැනට යනවා. ඇයි දෙයනේ මෙච්චර පින් කුසල් කරගන්න පුළුවන්කම තියෙද්දි ඇයි ආපු ලෝකවලට යන්නේ? තමන්ගේ අඩුපාඩු වලට හිතෙන් ගරහන්න ඕන. ඔබ හැදෙන්නේ කවදාද කියන පණිවිඩේ හැමදාම හිතට දීලා තියෙන්න ඕන. මේ බණ කියනකොටත් ඔබට තම තමන් ගැනම පෙනෙනවා ඇති මගේ ජීවිතේ මේ වැරදි තියෙනවා කියලා.